කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් CPI පාරිභෝගික මිල දර්ශකය. CPI කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් කියන්නේ මොකක්ද? අද අපි කතා කරන්නේ ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මාකට් දෙකම එක තප්පරෙන් උඩු යටිකුරු කරන්න පුළුවන් තවත් බලවත්ම නිවුස් එකක් ගැන. ඒ තමයි CPI. එහෙමත් නැත්නම් කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් පාරිභෝගික මිල දර්ශකය. සරලවම කිව්වොත් මේකෙන් මනින්නේ උද්ධමනය, ඉන්ෆ්ලේෂන්. හිතන්න ඔයා කෑම බීම, ඇඳුම්, බෙහෙත් වගේ අත්‍යවශ්‍ය බඩු මල්ලක් ගන්නවා කියලා. ගිය මාසෙට වඩා මේ මාසේ ඒ බඩු මල්ලේ මිල කොච්චර වැඩි වෙලාද කියන එක තමයි මේ CPI අගයෙන් අපිට පෙන්වන්නේ. core CPI කියන්නේ මොකක්ද? වෙනස. ඔයාලා ෆොරෙක්ස් ෆැක්ටරි කැලෙන්ඩර් එක බලද්දි දැකලා ඇති එකම වෙලාවට CPI සහ core CPI කියලා නිවුස් දෙකක් එනවා. මොකක්ද මේ core CPI කියන්නේ? සාමාන්‍යයෙන් කෑම බීමවල සහ ඉන්ධන, ඔයිල්, ගෑස් වල මිල දවසින් දවස ලොකුවට වෙනස් වෙනවා. අන්නේ මිල නිතරම වෙනස් වෙන කෑම සහ ඉන්ධන කියන දෙක අයින් කරලා ඉතුරු ටිකේ මිල කොහොමද කියලා බලන එකට තමයි අපි core CPI, මූලික පාරිභෝගික මිල දර්ශකය කියන්නේ. මහ බැංකුව Fed වඩාත්ම විශ්වාස කරන්නේ මේ core CPI දත්තයයි. මේක ආර්ථිකයට සහ පොලී අනුපාතවලට බලපාන්නේ කොහොමද? උද්ධමනය. ඒ කියන්නේ CPI අගේ වැඩි වෙනවා කියන්නේ රටේ බඩු මිල වැඩි කියන එක. මේ විදිහට බඩු මිල දිගටම වැඩි වුණොත් ආර්ථිකයට ගොඩක් නරකයි. ඒ නිසා මහ බැංකුව ෆෙඩරල් රිසර්ව් කරන්නේ මේ උද්ධමනය පාලනය කරන්න පොලී අනුපාත, ඉන්ට්‍රස්ට් රේට්ස් වැඩි කරන එකයි. අපි පළවෙනි පාඩමින් ඉගෙන ගත්ත මතකද? පොලී අනුපාත වැඩි වෙනවා කියන්නේ ඇමරිකානු ඩොලරයට තියෙන ඉල්ලුම වැඩි වෙලා ඩොලරයේ ශක්තිමත් වෙනවා කියන එකයි. එහෙනම් CPI නිවුස් එක එන වෙලාවට මාකට් එක හැසිරෙන්නේ කොහොමද? CPI දත්තය බලාපොරොත්තු වුණාට වඩා ඉහළින් පොසිටිව් ආවොත් ඩොලරය එකපාරටම ශක්තිමත් වෙනවා. එතකොට ඩොලරයට සාපේක්ෂව තියෙන අනිත් දේවල්, ඒ කියන්නේ ගෝල්ඩ්, XAU USD, Euro USD වගේම බිට්කොයින් එකත් විශාල වශයෙන් පහළට කඩාගෙන වැටෙනවා. දත්තය අඩුවෙන් නෙගටිව් ආවොත් ඩොලරය කඩාගෙන වැටිලා ගෝල්ඩ් සහ ක්‍රිප්ටෝ උඩට යනවා. RK සිස්ටම් එකත් එක්ක CPI ට්‍රේඩ් කරන්නේ කොහොමද? ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයා මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේකත් හරියට NFP වගේම ඊටාම වොලටයිල් නිවුස් එකක්. නිවුස් එක එන තප්පරේම මාකට් එක දෙපැත්තටම කූරු ගහලා විප්සෝස් ඔයාලගේ ස්ටොප් ලොස් කඩාගෙන යන්න පුළුවන්. ඒ නිසා කවදාවත් හරියටම නිවුස් එන වෙලාවට ට්‍රේඩ් කරන්න එපා. විනාඩි 15ක් 30ක් ඉඳලා මාකට් එක ස්ථාවර වුණාට පස්සේ අපි RK සිස්ටම් ස්කැල්පින් ස්ට්‍රැටජි එකේ කන්ෆර්මේෂන්ස් අරගෙන අලුතින් හැදුණු ට්‍රෙන්ඩ් එකට ට්‍රේඩ් කරන එක තමයි ආරක්ෂිතම ක්‍රමය. අපි දැන් මේ න්‍යාය ප්‍රායෝගිකව මාකට් එකේ වැඩ කරන විදිහ බලමු. මේ පින්නේ 2026 අප්‍රේල් 10 වෙනිදා නිකුත් වුණු CPI දත්තය. බලන්න හරියටම සවස 6ට core CPI සහ CPI දත්ත නිකුත් වෙලා තියෙනවා. මෙතනදී මාකට් එක බලාපොරොත්තු වුණාට වඩා ෆෝකාස්ට් එකට වඩා ඇත්තම අගයන් ඇක්චුවල් අඩුවෙන් තමයි ඇවිත් තියෙන්නේ. උදාහරණයක් විදිහට core CPI එක 3.4ක් කියලා හිතුවත් ආවි 2.2. ඒ කියන්නේ උද්ධමනය අඩු වෙලා. අර මම කලින් කිව්වා වගේ මේක ඇමරිකානු ඩොලරයට නරක ආරංචියක්, නෙගටිව් නිවුස්. ඒ නිසා තමයි අගයන් රතු පාටින් වැටිලා තියෙන්නේ. මේ දත්තය දැක්ක ගමන් අපි දන්නවා අනිවාර්යෙන්ම ඩොලරය කඩාගෙන වැටෙන්න ඕන කියලා. දැන් අපි බලමු ඩොලරයට ඇත්තටම මොකද වුනේ කියලා. මේ තියෙන්නේ DXY. එහෙමත් නැත්නම් ඩොලර් ඉන්ඩෙක්ස් ප්‍රස්ථාරය. අර නිවුස් එකේ අගයන් රතු පාටින් ආපු ගමන්ම හරියටම සවස 6ට ඩොලරිය දැවන්ත කඩා වැටීමකට ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ලක් වෙලා තියෙනවා ඔයාලට පේනවා ඇති. උද්ධමනය අඩු වෙලා නිසා ඉදිරියේදී මහ බැංකුව පොලී අනුපාත අඩු කරයි කියන බලාපොරොත්තුවෙන් ආයෝජකයෝ ඇමරිකානු ඩොලරිය විකුණා දැමීම තමයි මේ කොළ පාට සහ නිල් පාට ලයින් කඩාගෙන පහළට යන ට්‍රෙන්ඩ් එකකින් පේන්නේ. ඩොලරය කඩාගෙන වැටෙද්දී ගෝල්ඩ් වලට මොකද වෙන්නේ? මේ තියෙන්නේ එදාම සවස 6ට ගෝල්ඩ් ප්‍රස්ථාරය හැසිරුණු විදිය. මෙතනදී ගොඩක් අලුත් අය අමාරුවේ වැටෙන දෙයක් වෙලා තියෙනවා. නිවුස් එක ආපු ගමන්ම මුලින්ම පහළට කූරක් වික් එකක් ගහලා රීටේල් ට්‍රේඩර්ස් ලව බය කරලා තියෙනවා. හැබැයි ඒක හරියටම ටච් වෙලා තියෙන්නේ අපි කලින් මාක් කරගෙන හිටපු මේ දම්පාට සපෝට් සෝන් එකටයි. එතනින් අනිත් අයගේ ස්ටොප් ලොස් ටික හිට් කරපු ස්මාර්ට් මනි ආයතන ඊට පස්සේ ගෝල්ඩ් එක දැවැන්ත අප් ට්‍රෙන්ඩ් එකකට අරන් ගිහින් තියෙනවා.
ඉතින් නිවුස් එකක් ආපු ගමන් පනින්නේ නැතුව අපේ RK සිස්ටම් එකට අනුව ඉවසීමෙන් මේ zone එකේදී entry එක ගත්තනම් කොච්චර ලොකු profit එකක් ගන්න තිබුණාද කියලා පැහැදිලි නේද? අවසාන වශයෙන් අපි බලමු ක්‍රිප්ටෝ මාකට් එකට මේක කොහොමද බලපෑවේ කියලා. මේ තියෙන්නේ ඒ වෙලාවීම බිට්කොයින් ප්‍රස්ථාරය. ගෝල්ඩ් වලට වුණා වගේම හරියටම සවස 6ට නිවුස් එක ආවට පස්සේ BTC එකත් මේ දම්පාට සපෝට් සෝන් එකකින් සපෝට් එක අරගෙන ඊට උඩින් තිබුණු මේ නිල් පාට රෙසිස්ටන්ස් ලයින් එකත් කඩාගෙන දැවැන්ත බුලිෂ් ට්‍රෙන්ඩ් එකකට ගමන් කරලා තියෙනවා. මේකින් ඔප්පු වෙන ලොකුම රහස තමයි ෆන්ඩමෙන්ටල් නිවුස් එකකින් මාකට් එකේ දිශාව තීරණය වුණාට පස්සේ අපි RK සිස්ටම් ස්කැල්පින් ස්ට්‍රැටජි එකේ ටෙක්නිකල් zones හරියටම පාවිච්චි කළොත් ඒක forex උනත් ක්‍රිප්ටෝ උනත් ඉතාමත් සාර්ථකව ට්‍රේඩ් කරන්න පුළුවන් කියන එක.